හෙලෝ ලැප්ටොප් එකක් රිපෙයාර් කරන ගමන් තියෙන්නේ. මොකද අපි ලැප් එක ගලවලා දීදී තමයි වීඩියෝ එක ගත්තේ. මේකේ ඊට කලින් වීඩියෝ එකක් නැහැ. මේකේ ගැටලුව තිබුණේ මේක කස්ටමර් අරගෙන කූඹි ගිහිල්ලා තියෙනවා බ්‍රෑන්ඩ් නිව් අරගෙන ටික කාලෙම. ඊට පස්සේ ඒක වෙන තැනකින් සර්විස් කරලා තියෙනවා. සර්විස් කරාට පස්සේ ඉඳන් ගොඩක් ලැප් එක ස්ලෝ, ලොකු පර්ෆෝමන්ස් එකක් නැහැ. ගොඩක් Photoshop වීඩියෝ එඩිටින් වගේ දේවල් තමයි මේකේ කරනවා කිව්වේ. ටිකක් අමාරුවෙන් කොහොම හරි වැඩ දිය කරගත්තලු ෆෑන් ගොඩක් ස්පීඩ් එකෙන් දුවනවලු. නමුත් එයාලා ඒක මොකද සැලකලා දක්වන්න නැතුව ඒකටම වැඩ කරලා තියෙනවා අවුරුද්දක් දෙකක්. මේ ඊට පස්සේ තමයි මං ගාවට අරන් ආවේ ලැප් එක. මේක අපි ගලවලා බලනකොට සර්විස් කරනවා කියලා අන්තිමේදී වෙලා තියෙන්නේ හීට් සින්ක් කම්පවුන්ඩ් එක එහෙම ටිකක් ක්වොලිටි අඩු එකක් දාලා තියෙන්නේ. හීට් සින්ක් පෑඩ්ස් එහෙම ඉවත් කරලා ඒ වලටත් හීට් සින්ක් කම්පවුන්ඩ් දාලා ඔයාලට පේන්නේ මේ චිප් දෙකේ මෙතෙන්ට හීට් සින්ක් පෑඩ්ස් දෙකක් තමයි එන්නේ. ඒක අයින් කරලා හීට් සින්ක් කම්පවුන්ඩ් එක මේකටත් ඇප්ලයි කරලා ඔය විදිහට තමයි ලැප් එක ක්ලීන් කරලා තියෙන්නේ. ඒක අපරාධ ඇත්තටම කූඹි ගියාට හීට් සින්ක් එක ගලවන්න නැතුව බෝඩ් එක එළියට අරන් ක්ලීන් කරගන්න පුළුවන් තත්ත්වයක් නම් එහෙම ලැප් එකක් නම් හීට් සින්ක් එක ගලවන්න නැතුව තියන්න තිබුණා. මොකද ඔරිජිනල් එන හීට් සින්ක් කම්පවුන්ඩ් එක අනිවාර්යෙන් වටිනවා. ඒක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නැතුව. දැන් අපි සාමාන්‍යයෙන් ක්ලීන් කරන්න ආවයි කියලා හොඳ තත්ත්වයේ තියෙන එකක් බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයේ ලැප් එකක් කවදාවත් හීට් සින්ක් එක ගලවන්නේ ගැටලුවක් නැත්තම්. හීට් සින්ක් එක සමහර ලැප් වල නම් ගලවන්න වෙනවා බෝඩ් එක එළියට ගන්න අපිට. ඒක වෙනම ප්‍රශ්නයක්. දැන් ඔයාලට වීඩියෝ එකේ පේන්නේ මම මේක ක්ලීන් කරලා තියෙන හීට් සින්ක් එක CPU VGA ක්ලීන් කරලා අරන් තියෙන්නේ හීට් සින්ක් කම්පවුන්ඩ් පෑඩ්ස් රීප්ලේස් කරන්න. මේක හැදුවාට පස්සේ කස්ටමර්ට ලොකු වෙනසක් තියෙනවා අනිවාර්යෙන්. ඉස්සරහට මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නනවා හීට් සින්ක් පෑඩ්ස් කියන්නේ මොනවද කියලා. මේ වගේ තත්යකදී මේ ලැප් එක නම් ෆෑන් හයියෙන් දුවනවා කියලා කිව්ව කස්ටමර් වැඩ කරගත්ත කිව්වා පාසුවෙන් කොහොම හරි පර්ෆෝමන්ස් අඩුකමක් තිබුණලු. නමුත් සමහර ලැප් තියෙනවා එහෙම වැඩ කරන්නේ නැහැ. ඒවා කෙලින්ම ඕවර්හීට් වෙලා ඕෆ් වෙනවා. නමුත් සමහර මොඩල් හදනවා ඩිසයින් කරනවා හීට් එක වැඩි වෙද්දි ලැප් එකේ CPU එක VGA එක ඒ සියලු දේවල් ටික පර්ෆෝමන්ස් අඩු කරගෙන ලිමිට් කරගෙන ලෝ ප්‍රොෆයිල් එකක වැඩ කරන්නේ. මේ ලැප් එක ඒ විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. එහෙම වුණාම ෆෑන් එක එහෙම සවුත් වෙනවා කාලයක් යද්දි ඉක්මනට. මොකද ෆෑන් එක ෆාස්ට් වැඩ කරලා ෆෑන් එකේ ලයිෆ් ටයිම් එක ඉවර වෙනවා ඉක්මනට. ඔයාලට දැන් වීඩියෝ එකේ පේන්නේ මේක තමයි හීට් සින්ක් පෑඩ්ස් කියන්නේ. මේක තමයි අර VGA එකේ චිප් වලට දාන්න ඕනේ. හීට් සින්ක් එකට සම්බන්ධ වෙන්න. මේවා අපි නිවැරදිව රීප්ලේස් කරලා ලැප් එක හැදුවා. මේ වගේ මොඩල් එකකට හීට් සින්ක් කම්පවුන්ඩ් එකත් ප්‍රීමියම් එකක් දාන්න වෙනවා. මේක VGA එකක් එහෙම තියෙන ලැප් එකක්. අනිත් එක මේ CPU ඉස්සර තියෙන ලැප් වල වගේ නෙමෙයි ටිකක් හීට් එක වැඩි. එතකොට අපිට ප්‍රීමියම් ක්වොලිටි හීට් සින්ක් කම්පවුන්ඩ් එකක් පාවිච්චි කරන්න වෙනවා ගොඩක් ලැප් වලට. ඒ විදිහට තමයි අපි මේකේ වැඩේ කරේ. මේක දැන් කස්ටමර්ට හදුවට පස්සේ ලොකු වෙනසක් තියෙනවා. ඔයාලට වීඩියෝ එක ඉස්සරහට පෙන්නනවා මේකේ පර්ෆෝමන්ස් චෙක් කරන එක. ඔය විදිහට තමයි අපි මේකේ හීට් සින්ක් කම්පවුන්ඩ් එකත් ඇප්ලයි කරේ. හරි දැන් ඔයාලට වීඩියෝ එකේ පෙන්වන්න යන්නේ මේකේ CPU එකයි VGA එකයි performance test කරන එක. මේකේ 11 generation i5 CPU එකක් තියෙන 2.40 base clock speed එක. මේක දැන් අපි load එක දැම්මා. load එක දාපුවාම මේකේ ඔයාලට පේන වීඩියෝ එකේ 3.83 වගේ clock speed එකක් එනවා CPU එකේ. මේකේ base clock එකට වඩා වැඩිපුර එන්නේ මේකේ turbo boost technology එක තියෙන එකක් නිසා මේ මොඩල් එක දැන් තියෙන හැම ලැප් එකකම වගේ එහෙම තමයි තියෙන්නේ. CPU එක නිසියාකාරව දැන් මේකේ වැඩ කරනවා. කලින් මේක අපි හදන්න කලින් වීඩියෝ එකක් ගත්තේ නැහැ. නමුත් කලින් මේකේ පොයින්ට් ගණන් තමයි CPU එක වැඩ කරේ. base clock එක පොයින්ට් ප්‍රමාණයක් තමයි ගියේ. කස්ටමර් මේකේ අමාරුවෙන් තමයි වැඩ කරලා තියෙන්නේ ක්ලීන් කරාට පස්සේ. නමුත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. වැඩදී කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ෆෑන් එක ෆාස්ට් වැඩ කරනකොට ගොඩක් අය හිතනවා සමහර දන්නේ නැති අය හිතනවා ක්ලීන් කරාට පස්සේ හොඳට ෆෑන් එක වැඩ කරනවා කියලා. නමුත් එතන ඇත්ත කතාව එක නෙමෙයි තියෙන්නේ. ලැප් එක කූල් කරගන්න නිසා ෆෑන් එක ෆාස්ට් වැඩ කරනවා. දැන් කස්ටමර්ට මේක හැදුවට පස්සේ ලොකු වෙනසක් තියෙයි. දැන් ඔයාලට වීඩියෝ එකේ පේන්නේ අපි VGA එක තමයි චෙක් කරන්නේ මෙතන. ඔයාලට පේනවා VGA එකත් දැන් performance original තියෙන්න ඕන ප්‍රමාණයට වැඩ කරනවා. 100% VGA එක load එක තියාගෙන වැඩ කරන්නේ දැන්. GPU load එක ගන්නවා හරියට. ඔය විදිහට තමයි මේකේ වැඩේ කම්ප්ලීට් උනේ.
ඔයාලගේ ලැප් එක ක්ලීන් කරනවා නම් අඩු මුදලට කරගන්න එනවා. මේක රුපියල් 1500කට කොහොමද ක්ලීන් කරන්න ගිහින් තමයි මේ ප්‍රශ්නේ වෙලා. අවුරුදු ගාණක් මේ විදිහට වැඩක් කරලා තියෙනවා කස්ටමර්. තේරුමක් නැතුව. සැලකිය යුතු වීදමක් යනවා. හරියට ප්‍රීමියම් ක්වොලිටි හීට් සින්ක් කම්පවුන්ඩ් එකක් දාලා ලැප් එකක් ක්ලීන් කරන්න. ඉෂාර් කම්පියුටර් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් අපේ Facebook page එක follow කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. සර්විස් ගැන වැඩි විස්තර contact number එක ඔයාලට Facebook page එකෙන් ගන්න පුළුවන්. සොයාගැනීමට අපහසු නම් අපිට page එකට message එකක් දාන්න contact number එක එවන්න පුළුවන්.